2019 31 වෙනි ප්‍රශ්නයේ ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු අඩංගු සරල සහසංයෝජ අණු පිළිබඳව පහත දැක්වෙන කුමන ප්‍රකාශ නිවැරදි වේද? H2O උභයගුණී ලක්ෂණ පෙන්වයි. අනිවාර්යයෙන්ම හරියටම හරි H2O කියන එක්කෙනාට ආම්ලික ලක්ෂණ වගේම බාෂ්පික ලක්ෂණත් පෙන්වන්න පුළුවන්. බලන්න H2O ට පුළුවන් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා භස්මයක් වාගේ හැසිරෙන්න. කොහොමද මෙයාට පුළුවන් මෙන්න මේ H එක අල්ලගෙන කවුරු හදන්නද? H3O+ හදන්න පුළුවන්. සහ Cl- හදන්න පුළුවන්. මෙතෙන්දි මෙයා භස්මයක් වගේ වැඩ කරනවා. ඒ වගේම තමයි H2O ට පුළුවන් ඇමෝනියා වගේ කෙනෙකුට H එකක් දීලා මෙතනින් එතකොට ඉතුරු වෙන්නේ OH- සහ මෙතනින් හැදෙන්නේ NH4+ කියන කෙනා. එතකොට මේක භස්මයක් වාගේ වැඩ කරනවා. ඒක නිසා H2O උභයගුණී ලක්ෂණ පෙන්වයි කියන කාරණාව හරියටම හරි කිසි අවුලක් නැහැ. බලන්න B H2O2 වල තාපාංකය H2O හි තාපාංකයට වඩා ඉහළය. ඔව්. H2O2 කියන කෙනා අපි සලකන H2O2 කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඔක අපි කියනවා අර්ධ වශයෙන් දිග හරින ලද පොතක පිටු අතරේ මෙන්න මේ පිටුවල ධාරයේ ඔක්සිජන් පරමාණු දෙක ඉන්න විදිහටත් එක තලයකට හයිඩ්‍රජන් අනිත් තලයට හයිඩ්‍රජන් සෙට් වෙන විදිහටත් තමයි ඕක ඉන්නේ. එතකොට මෙන්න මේ H2O2 කියන කෙනා අපි කියනවා ලා නිල් පාටට උරු නැත්නම් අවර්ණ දුෂ්‍රාවී ගතිගුණ තියෙන ද්‍රවයක්. මේ ගන්නවා ඒ තුවාලයම හොදන්න ගන්න. හරිද? මේක අර හිරු එළිය හැමුවේ බොහොම ඉක්මනට වියෝජනය වෙලා ගිහිල්ලා මේකේ හදනවා H2O සහ O2. ඒක නිසා මේගොල්ලෝ දාලා එවන්නේ මොන වගේ බෝතල් වලද? දුඹුරු පාට බෝතල් වල දාලා එවන්නේ ඉර එළිය යනවට. එතකොට මේකේ ගොඩක් හයිඩ්‍රජන් බන්ධන හදා ගැනීමේ හැකියාව තියෙනවා ජලයට වඩා. ඒකත් එක්ක මේකේ තාපාංකය සෙල්සියස් අංශක 150ක විතර අගයක් ගන්නවා. ජලයේ තාපාංකය ගත්තොත් ඔයාලා දන්නවා සෙල්සියස් අංශක 100යි. අරකේ තරම් මේ ජලයට මොකද්ද? හයිඩ්‍රජන් බන්ධන හදාගන්න බෑ. ජලයේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. නමුත් අරකේ තරම් නැහැ. ඒක නිසා H2O2 වල තාපාංකය ජලයේ තාපාංකයට වඩා ඉහළයි. ඔව් මේ කාරණාව හරියටම හරි. ඊළඟට කියනවා ආම්ලික මාධ්‍යයකදී පමණක් H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක. අනේ නෑ ආම්ලික භාෂ්මික මාධ්‍ය දෙකේදීම H2O2 වලට ඔක්සිකාරකයක් විදියටත් පුළුවන් ඔක්සිහාරකයක් විදියටත් වැඩ කරන්න පුළුවන්. හරිද? එතකොට ඔක්සිකාරකයක් විදියට වැඩ කරද්දි මොකද වෙන්නේ? H2O2 ඔක්සිකාරක විදියට වැඩ කරද්දී ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙලා මේක යන්නේ කවුරු ගාවටද? H2O. ඒ බලන්න මෙතන H2O2 ගේ ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 1යි. මෙතන H2O ගේ ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 2යි. ඍණ 1කින් ඍණ 2ට ආව කියන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන කෙනා ඔක්සිකාරකය. එහෙම. ඊළඟට H2O2 ඔක්සිහාරක ක්‍රියාවේ මොකද වෙන්නේ? ඔක්සිහාරක ක්‍රියාවේදී ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනකොට මෙහෙම වෙන්නේ. මෙතන ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 1යි. මෙතන කීයද? 0යි. ඍණ 1කින් 0ට යනකොට ඔක්සිකරණ අංකය වැඩි වෙලා ඔක්සිකරණයක්. ඒ කියන්නේ ඔක්සිහාරකයක්. කොහොම? එකහඳ ආම්ලික මාධ්‍යකදී පමණක් H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැකිය. ඒක වැරදි. ඔක්සිකාරකයක් විදියටත් හාරකයක් විදියටත් කියන දෙවිදියටම පුළුවන් ආම්ලික භාෂ්මික මාධ්‍ය දෙකේදීම. ඊළඟ කාරණාව H2S සහ SO2 යන දෙකටම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි. නෑ මේක ඔක්සිකාරක විදියටත් පුළුවන්. මම ඊට අදාළ ප්‍රතික්‍රියා ලියලා පෙන්නන්නම් මේ බලන්න. H2S කියන කෙනා ගත්තොත් එහෙම හරිද? මේකේ තියෙන්නේ ඔක්සි හාරක ලෙස ක්‍රියා කිරීමට පමණි. ඔව් මේක හාරක වෙන විදිය නම් දන්නව ඔයාලා මොකක්ද? H2S ඔක්සි හාරක වෙන්නේ කොහමද? H2S යනවා සල්ෆර් වලට රෙඩොක්ස් වලදී උගන්වන්නේ ඕක. එතකොට මේක අර්ධ ප්‍රතික්‍රියාව ලිව්වොත් 2H+ ධන 2 ඉලෙක්ට්‍රෝන. ඔක්සි කාරක වෙනේව මොනවද? ඔක්සි කාරක විදියට ප්‍රතික්‍රියා කරන ඒවා තමයි H2S සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා
NaHS හදනවා H2 හදනවා ඔය වගේ දේ. තව ප්‍රතික්‍රියා කරොත් ඉතින් Na2S හදනවා H2 හදනවා. ඇයි? මෙතන සෝඩියම්ගේ ඔක්සිකරණාංකය 0යි මෙතන ධන 1යි. බිඳුවෙන් ධන 1ට ආව කියන්නේ ඔක්සිකරණාංකය වැඩි වෙලා මේක ඔක්සිකරණයක්. ඔක්සිකරණය වුණා කියන්නේ මේක එයාට උදව් කරපු H2S ඔක්සිකාරකයක් එහෙමයි එන්නේ. ඒ නිසා දෙකටම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි. නෑ ඔක්සිකාරකත් පුළුවන්. SO2 ගෙත් මම ওই විදිහටම ලියලා පෙන්නන්නම්. SO2 ඔක්සිහාරක ක්‍රියාව කොහොමද යන්නේ? SO2 ඔක්සිහාරක ක්‍රියාවේ මේක කරණය වෙලා SO2 යනෝ SO4 ට තුලිත වෙන්නේ මෙතන 2යි H2O 4යි H+ ධන 4යි ඉලෙක්ට්‍රෝන බලමු මේක රෙඩොක්ස් වීඩියෝ එකක් කොහොමද දාන්න හරිද එතකොට ඔක්සිහාරකයක් ඔක්සිකරණය වෙනවා ඊළඟට ඔක්සිකාරක ක්‍රියාවේ මොකද වෙන්නේ මේකට පුළුවන් වෙන කෙනෙක්ව ඔක්සිකරණය කරවන්න උදාහරණයක් මැග්නීසියම් එක ගියොතින් මැග්නීසියම් ඔක්සයිඩ් සහ සල්ෆර් හැදෙනවා මැග්නීසියම්ගේ ඔක්සිකරණාංකය 0යි මෙතන ධන 2යි මැග්නීසියම් ඔක්සිකරණය වෙනවා එහෙනම් ඒකට උදව් කරපු SO2 ඔක්සිකාරකයක් ඒක නිසා මේ දෙකටම හැකියාව තියෙන ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණයි කියන ඔය උත්තරේ වැරදි ඔක්සිකාරක හාරක දෙවිදියටම පුළුවන් ඒක නිසා උතන ඒවාකත් වැරදි උත්තරේ එක වෙනවා අර ජලයේ තියෙන ආම්ලික බවත් එක්ක ඕනනම් කෙනෙකුට උභය ගුණී කියන එක වැරදි කියලා හිතන්න පුළුවන්. ජලයේ ආම්ලික ගතියක් තියෙන නිසා පොඩි. නමුත් එක උත්තරය අවුලන්නේ ජලයේ උභය ගුණී කියලා අපි වලට කියනවා 2019 31 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 වෙන්න ඕන